ආයුබෝවන් සියලු දෙනාට මම මේ අවස්ථාවේදී ජපානයේ පොහොර අලෙවි කරන අලෙවි මධ්‍යස්ථානයක් වෙත ආවා. මට හිතුණා මේ වීඩියෝ එක කරන්න මොකද මේ අපේ රටේ පොහොර ප්‍රශ්නේ තියෙන නිසා අපේ මේ ගොවිතැනට කෘෂිකර්මාන්තයට මේ පොහොර රජයෙන් දෙනකම් බලාගෙන ඉන්නේ නැතුව අපේ ගොවීන්ට මේ වගේ දේවල් ජපානයේ තියෙන දේවල් පෙන්වලා දිරිමත් කරන එක මේ වීඩියෝ එකේ අභිප්‍රාය වෙනවා කියලා මම හිතනවා. දැන් මේ බලන්න යෙන් 240කට මේ කිලෝ 15ක් විකුණන්නේ මේ කුකුල් පොහොර. මේ කුකුල් පොහොර යෙන් 240ක් කියන්නේ සාමාන්‍ය රුපියල් 500ක් වගේ කිලෝ 15ක්. ඒත් එක්කම මෙතන තව තියෙනවා මෙහාට යන් මේ තියෙන්නේ ඌරු කොටු වලින් ගන්න ඒ අපි කිව්වොත් ඌරු බෙටි යෙන් 320යි කිලෝ 15 සාමාන්‍යයෙන් රුපියල් 600ක් වෙන්නේ නැහැ. ඒ වගේ ගානකට කිලෝ 15 මේ අලෙවි වෙන්නේ. මෙතන තියෙන්නේ ගව පොහොර. ගව පොහොර තමයි ගණන් වැඩිම යෙන් 460ක්. මෙතන තියෙනවා සාමාන්‍යයෙන් අපි බැලුවොත් රුපියල් 700ක් වගේ වෙනවා. ලංකාවේ රුපියල් වලින්. ඒත් එක්කම වැඩි කතා බහට ලක් වෙන යූරියා ජපානයේ විකුණන්න තියෙනවා. මේ තියෙන්නේ යෙන් 3050යි. රුපියල් වලින් ගත්තොත් 5500ක් වගේ වෙයි දැනට තියෙන යෙන් අනුපාතයත් එක්ක. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ ලංකාවේ ගොවි මහත්තුරුන්ට ඒත් එක්කම අපේ නිලධාරීන්ට අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ජපානයේ කරගෙන යන කඩයක්. Tamanට ඕන විදිහට ඇවිල්ලා මුදල් දීලා පොහොර ගන්න හදලා තිබ්බනම් යෙන් 18ක් තියෙනවා. කිලෝ 20 මේ වගේ හදලා තිබ්බනම් මම හිතන්නේ මේ කළු කඩ මුදලාලිලගේ ඒ පොහොර වංචාවලට ඒ පොහොර මාෆියාවට අපි යටත් වෙන්න ඕනේ නැහැ. මුදල් තියෙන කෙනෙක්ට නියමිත බිලක් තියෙනවා. ඒ මිලට අරගෙන තමන්ගේ කෘෂිකර්ම වැඩ කටයුතු ටික කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. කෙටි වීඩියෝවක් ඉදිරියේදීත් අපි සම්බන්ධ වෙමු.